ආයි ඉතින් ඔයාලා තවත් වීඩියෝ එකක් අලුත් වීඩියෝ එකක් බස් එකක් ඩ්‍රයිවිං කරන වීඩියෝ එකක් UK වල මට බලා ගන්න පුළුවන්. ඉතින් කොච්චර අමාරුද කියලා වියලා එතන තරම් ලේසි නැහැ. ලංකාව වගේත් නෙමෙයි, ගොඩක් වෙනස්. ඔය දැන් මම බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට යනවා. ඩෝට කියන බස් ස්ටෑන්ඩ් එකෙන් අපි බලමු ඉස්සරහා කොහොමද කියලා. අමාරු තැන් ටිකක් තියෙනවා. බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට යනවා. අපිට ගොඩක් දේවල් තියෙනවා ඉතින් බලන්න. ලංකාව වගේ තරම් ලේසි නැහැ. ගොඩක් අමාරුයි, ගොඩක් පරිස්සමෙන් අවධානයෙන් යන්න ඕනේ. බස් ස්ටෑන්ඩ් එකෙන් අපි එළියට යනවා. ඉතින් මේ බ්ලෝට කියන shopping center එක තමයි බස් ස්ටෑන්ඩ් එක. අද ට්‍රෑම් බස් එකක් තියෙනවා දකුණු පැත්තේ. අලුත් එකක් fast track. මේ ගමනේදී මෝටර් වේ එකකුත් අහු වෙනවා. මෝටර් වේ එක යන්න වෙනවා අපිට. විනාඩි 40ක විතර ටර්න් එකක්. පළමු සමහර ගමන් ස්ටාර්ට් කරලා තියෙනවා. ගොඩක් යන්න දිග වෙන්නේ නැහැ. ඔව් දැන් මම මෝටර් වේ එකට දාලා තියෙන්නේ. මෝටර් වේ එකේ වැස්ස දවසක්. ගොඩක් වැස්ස. පාරමී දුම වගේ වතුර විසික් වෙනවා. අමාරු ඩ්‍රයිව් කරන්න. ලේන්ස් 4ක් තියෙනවා. ලේන්ස් 4ෙන් මම ඉතින් වම් පැත්තේ ලේන් එකේ තමයි යන්න ඕනේ. බස් එකක් බර වාහන හැම දෙයක්ම වම් පැත්තේ ලේන් එක තමයි යන්න ඕනේ. අපි ඉස්සර කරනවා නම් විතරක් දෙවුණු ලේන් එකට ගන්න පුළුවන්. දැන් තව ටිකකින් මම මෝටර් වේ එකේ විනාඩි 10ක විතර ගමනක් මම ඒක වීඩියෝ ෂෝට් කරා. දැන් බලන්න මෝටර් වේ එකෙන් එළියට යනවා මම තව ටිකකින්. නැති වැස්ස පාර දෙතයි දුර තියන් යන්න ඕනේ. සාමාන්‍ය අපිට තියෙන්නේ දෙගුණයක් වාහන දෙකක පාරතරයක් තමයි නෝමල් දවසක නම් වැස්ස දවසක. ඒ වගේ 4 ගුණයක් වෙනවා. IC දවසක 10 ගුණයක ගැප් එකක් තියාගෙන යන්න ඕනේ අපි ඉස්සරහා වාහනෙත් එක්ක. ඒක තමයි දැන් මෝටර් එකෙන් මම එළියට දැම්මා. ඒක එළියට දාන පළවෙනි බස් ස්ටොප් එක වෙනවා. පොඩක් පාරක්. ටිකක් අමාරුයි මේක රැට යනකොට මාර අමාරුයි. පාක් කරපු වාහන තියෙනවා. මට ඉස්සරහට හම්බ වෙනවා අනිත් පැත්තට යන බස් එක. පැසෙන්ජර්ස්ලා කොච්චර අපිට සලකනවාද කියලා thank you කියනවා. good morning welcome. බලා ගන්න පුළුවන් මේ අමාරු තැන් දෙක තුනක් තියෙනවා. හරිම අමාරුයි ගන්න. ඊට පස්සේ ඒ ගානට දෙපැත්තෙන් තියෙන මැද්දේ අයිලන්ඩ් එකක් තියෙනවා. ඒකෙත් එක්ක අනිත් පැත්තේ පාක් කරපු වාහන තියෙනවා බස් එකේ. හරි ගානටම තමයි හරියට බලන්න පුළුවන්. සයිඩ් මිරර්ස් දෙක බැලුවාම කොහොමද කියලා. පාක් කරපු වාහන ලේසි නැහැ. ලොකු වාහනයක් කාර් එකක් වගේ නෙමෙයි. ඔයාලට බලන්න පුළුවන් ඔය එතනදී බස් එකේ ගානටම තමයි තියෙන දෙපැත්ත. චුට්ටක් හරි එහා මෙහා වුණොත් බස් එකේ බඳ ඔක්කොම ගලවගෙන යන තරමට තමයි තියෙන්නේ. අනිත් පැත්තේ පාක් කරපු වාහන. ඒ වගේම ලයිට් පෝල් එක. මොකද පැත්තට මේක බැලුවොත් වෙනවා ඇති ගානටම තමයි ගියේ. ඒකෙන් පාක් කරපු වාහන ගොඩක් ඒවා අපිට ඉඩ දෙනවා බස් එකට. යන්න ඉඩ දෙනවා කියන්නේ අපිට ඉස්සරහට ඉදිරියට එන වාහන ඒක ගොඩක් අපිට ලොකු වාහන වලට ඉඩ දෙනවා. ඒක තමයි UK වල ගොඩක් ඩ්‍රයිවිං පැත්තේ තියෙන හොඳකම. කිසි හදිස්සියක් නැහැ. රවුන්ඩ් අවුට් එක වලට බලන්න පුළුවන් ගානට පිළිවෙලට ට්‍රැෆික් ලයිට් මොනවාක්වත් නැහැ. දකුණෙන් එන කට්ටියට දෙදිලා දකුණෙන් ඉතින් මම කාහිර ගාව නවත්තනවා. මොකද මට ඉස්සරහට යන්න බෑ. ඉඩ නැති හින්දා කාහිර උඩ නැත්තම් නවත්තන්න වෙනවා. මම ඒක දීලා තමයි ඉස්සරහට දක්වනකම් ඉඳලා තමයි කාහිර ඉදිරියට ගන්නේ. දැන් බලන්න පුළුවන් රවුන්ඩ් අවුට් එකේදී දකුණට ඉඩ දීලා ගානට එයාලා පාර ක්‍රොස් කරනවා. හැම එකක්ම දකුණේ වාහනේ අනිවාර්යෙන් ඉඩ දෙන්න ඕනේ.
බ්‍රිජ් එකක් තියෙනවා. උස සඳහන් කරලා තියෙනවා මැද්දේ. මේ දැන් ඉන්නේ ඉතින් අපේ ගම් පළාතට ওই චුට්ටක් ඉස්සරහ තමයි අපේ ගෙවල් තියෙන්නේ. ඉතින් ගෙවල් හරිය තමයි මම ඉන්නේ ජීවත් වෙන පළාත. ලගන්න පුළුවන් පාරවල් ගොඩක් පටුයි. සයිඩ් මිරර්ස් දෙක බැලුවොත් එක පැත්තක් කර්බ් එක අනිත් පැත්තේ සුදු ඉර. මැද සුදු ඉර. බස් එක හරියටම ගහන්නම තියෙන්නේ ලේන් එකේ. ඉතින් විතරම කන්නාඩි වල මත මොකද යනවා. අපේ සිද්ධි පාර පටු වෙනවා වංගුවත් එක්කම අතපු වැටක් තියෙනවා. සිග්නල් එක දාලා ලේන් දෙකම කපලා තමයි ගන්න වෙන්නේ අපිට. Yes, it's on good weather. It's shit. Yes, thank you. මේ වගේම තවත් තරක් පපුවනවා වගේ බලන්න පුළුවන් අර එතන මම ඉතින් කපලා මෙඩිකල් එක තමයි ගන්න වෙන්නේ. පේමන්ට් එක දෙයක්. දැන් මගේ ගමනාන්තයට ළඟා වෙනවා. ඒවලම ගමනාන්තයේ ස්ටෑන්ඩ් එක කොහොමද ගිහින් වෙලා. සෝනි ස්ටොප් එක ළඟ එක ගමනාන්තයේ ස්ටෑන්ඩ් එක. Samara, thank you sir කියලා pedestrians like pedestrian rata thank you කියලා තවලා තමයි යන්නේ ඒ තරම් ආචාරශීලී වන්නේකට thank you කියලා සල්ටයක් කරලා තවලා කොච්චර ආචාරශීලී
එකකින් බේකට ගන්න ඕනේ බස් එක අපිට ශාන්තික දෙන්න ටිකක් කැමති තැන් වල බස්සන්න පුළුවන් තාලෙන් තියෙන සේෆ් තැන් වල තමයි බස්සන්න ඕනේ බස් අතර මැදට බස්සන්න ඕනේ මේක සේෆ්ටි එකට thank you කියලා යනවා එනත් ගොඩක් අය Cheers. තවත් වීඩියෝ බලන්න කැමති නම් ලයික් එකක් ෂෙයාර් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෆලෝ කරලා